ඉතින් යාළුවනේ අදත් අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ දේශාන් පෝට්ස් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ ඔයාලට PC එකක් use කරද්දී වැඩ ටික ලේසි කරගන්න වැදගත් වෙන tricks 8ක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන පළවෙනි trick එක තමයි God mode super control panel එක. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් God mode folder එකක් හදලා හැම Windows setting එකම එකම තැනක access කරගන්න. ඉතින් මේක setup කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ desktop එකේ new folder එකක් හදලා ඒ folder එකේ name එක විදිහට මම මේ description එකේ දාලා තියෙනවා මෙන්න මේ ටික. ඒ ටික ඔයාලා copy කරලා paste කරගන්න ඔයාලගේ folder name එක විදිහට. ඉතින් ඔයාලට පුළුවන් එතකොට මෙන්න මේ විදිහට වාගේ ඔක්කොම settings එකම තැනක තියෙනවා. හරි යාළුවනේ ඉතින් මම මෙතනදී ඔයාලත් එක්ක කතා කරන දෙවෙනි trick එක තමයි secret emoji keyboard එක. ඉතින් ඔයාලට මේක ඕපන් කරන්න තියෙන්නේ Windows බටන් එකත් එක්ක ඩොට් බටන් එක ප්‍රස් කරන්න. එතකොට ඔයාලට මේ විදිහේ emojis තියෙන keyboard එක බලගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට සාමාන්‍ය keyboard එකේ නැති emoji symbols වගේ ඒවා type කරගන්න දේශියෙම පුළුවන්. ඉතින් යාළුවනේ මම අද ඔයාලත් එක්ක කතා කරන තුන්වෙනි ට්‍රික් එක තමයි Windows Secret Steps Recorder එක. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් PC එකේ screen record කරනවා වගේම ඔයාලගේ steps ටික record කරගන්න. ඉතින් මේක start කරගන්නේ Windows key එකත් එක්ක R press කරලා psr.exe කියලා type කරලා ඔයාලා enter කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න එතන start recording කියන බටන් එකට press කරලා Windows bug එකක් හරි ටියුටෝරියල් එකක් හරි ඔයාලට පුළුවන් ලේසියෙන්ම capture කරගන්න free. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලා capture කරපු steps ටික මෙන්න මේ විදිහට යාලා පෙන්නනවා. හරි යාළුවනේ ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන හතරවෙනි trick එක තමයි clipboard history එක. ඉතින් ඔයාලට පුළුවන් control C වලින් copy කරන data අනිත් app වලට paste කරන්න ලේසියෙන්. ඉතින් මේක enable කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ Windows key එකත් එක්ක V press කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන එන interface එකේ turn on clipboard history option එක active කරන්න. දැන් ඔයාලට පුළුවන් past clipboard item select කරලා කැමති තැනක paste කරගන්න. හරි යාළුවනේ ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන පස්වෙනි trick එක තමයි night light blue light control එක. ඉතින් screen එකේ blue light අඩු කරලා රැට වැඩ කරද්දී ඇස් ආරක්ෂා කරගන්න ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක enable කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ settings වල systems කියන tab එකේ display වලට යන්න. ඊට පස්සේ night light option එක turn on කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට කැමති warm හරි cool level එකකට ඔයාගේ night light එක set කරගන්න. හරි යාළුවනේ ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන 6 වෙනි trick එක තමයි Task Manager Secret Hidden Performance Matrix. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Control Shift Escape කියන බටන් තුන එක සැරේ press කරලා Task Manager එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා performance tab එකේ CPU, GPU, RAM
ඩිස්කියසේත් රියල් ටයිම් බලන්න පුළුවන්. ඊටස්ස ඔයාලා ස්ටාර්ට් අප් ඉම්පැක්් එකින් ස්ලෝ බූට් කෝසස් බලාගන්න. ඉතින් අලුනේ මං ඔයාලත් එක්ක කතා කරන ඊළඟ ට්‍රික් එක තමයි virtual desktops. ඉතින් ඔයාලට පුළුවන් එකම PC එකේ වෙන වෙනම desktops හදලා වැඩ කරගන්න. ඉතින් මේක යූස් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ Windows key එකත් එක්ක tab press කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් new desktop එකක් create කරගන්න. ඉතින් ඔයාලට එක එක desktop වලින් එක එකට මාරු වෙන්න කරන්න තියෙන්නේ Windows key එකත් එක්ක control key එක සහ left හරි right හරි arrow වලින් ඔයාලට ඒක මාරු කරගන්න පුළුවන්. හරියාරුවනේ ඉතින් මං ඔයාලත් එක්ක මෙතන කතා කරන ඊගාව ට්‍රික් එක තමයි hidden storage cleaner එක. ඉතින් ඔයාලට පුළුවන් disk cleanup වලින් PC එකේ ඕන නැති ෆයිල් ඉවත් කරලා ස්පීඩ් එක බූස්ට් කරගන්න. ඉතින් මේක රන් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ Windows එකත් එක්ක R press කරලා clean ngr කියලා ටයිප් කරලා enter කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් junk files ඩිලිට් කරලා ඔයාලගේ PC එක ස්පීඩ් අප් කරගන්න.